අපේ නාගත්තේකම ප්‍රාදේශීය රෝහල දුෂ්කර රෝහලක්. ඇත්තටම මේ මිනිස්සු ගොඩක් දුක් විඳිනවා මේ පළාතේ මිනිස්සු ගොඩක්. ඉතින් රෝහලට පැමිණෙන රෝගීන් රෝහලට පැමුණාම අපිට පානීය ජලය තිබුණේ නැහැ මේ රෝහල තුල. ඊට පස්සේ එහෙම අවශ්‍යතාවයක් වුණාම හදිස්සියේ ඒගොල්ලන්ට යන්න වෙන්නේ කිලෝමීටරයක් විතර ටවුන් එකට පානීය ජලය ටිකක් ගේන්න. සමහර අවස්ථාවලදී රෝහලට පැමිණෙන රෝගීන්ට ජීවනි පැකට්ටුව හදාගන්නට වතුර ලීටරයක් ගන්න තිබෙන්නේ නැහැ. සේවය කරන සේවක මහතුන්ගෙන් තමා ඒ පානීය ජලයත් ඒගොල්ලන්ට ලබා දෙන්න අවස්ථාව වුණේ. මට එක සැරයක් මතකයි වහ බීලා ඇවිල්ලා එක රෝගියෙකුට ජලය පොවන්න ඕන වෙලාවේ ෆිල්ටර් වතුර තිබ්බේ අපිට අර දෙන්න කිවුල වතුර තමයි දෙන්න උනේ. ඒ වෙනි අවස්ථාවලදී ඒ රෝගියා අපහසුතාවයට පත් වෙනවා ඒ වතුර පානය කරන්න ගියාම වෙන වෙන රෝග හැදෙන්න තිබ්බා. ඉතින් එහෙම දුෂ්කරතාවයේ තිබුණු අවස්ථාවක අපේ වැව්ගම් පුපුදුව යටතේ මේ රෝහලට පැමිණිලා මේ රෝහලේ අවශ්‍යතාවයන් දැන හඳුනාගෙන ගිහිල්ලා 2024/5/16 අපේ රෝහලට පානීය ජල යෝජනා ක්‍රමයක් ගෙනාවා. මේ රෝහල තුල ඒ සියලුම රෝගීන්ට ප්‍රදේශවාසීන්ට අවශ්‍ය කරන පානීය ජලය ලබා දුන්නා. අපිට ඒ ෆිල්ටරය විතරක් නෙමේ ඒ ෆිල්ටරය නඩත්තු කරගන්න ආකාරය කියලා දුන්නා. ඒ වගේම අවුරුද්දක් යනකම් ඒ ෆිල්ටරය නඩත්තු කරන උපකරණ අපිට ලබා දුන්නා. ළමයෙක් අරගෙන මේ ස්පිතාලේ බෙහෙත් ටිකක් ගන්න ආවත් වතුර ටිකක් ගන්න තැනක් තිබුණේ නැහැ. ළමයෙකුට බෙහෙත් ටිකක් පුවා ගන්නවත් වතුර ටිකක් තිබුණේ නැහැ. දැන් මේ ෆිල්ටරේ තියෙනින්දා මේක ලොකු පහසුවක් වෙලා තියෙනවා. ක්ලිනික් කෙනෙකුට ලෙඩ ගොඩාක් එනවා ක්ලිනික් දවසට. එතකොට ඒගොල්ලෝ උදේට කන්නේවත් නැතුව එන්නේ. ඒතර මෙයාලට බොන්න වතුර ටිකක්වත් මේ හොස්පිටල් එකේ තිබුණේ නැහැ. දැන් මේ නාගත්තේගම රෝහලේ ෆිල්ටරේ නිසා දැන් කටට වතුර ගේන්න ඕනේ නැහැ. දැන් එයාලට මේ ඇවිල්ලා බෙහෙත් ටික බොන්න උනත් දවසට ගොඩක් වෙලා මෙහෙ ඉන්නවා බෙහෙත් ගන්න ආවම එතකොට වතුර ටිකක් උනත් බොන්න තියෙනවා. ඇත්තට මේ පහසුකම ලබා දීම ගැන ගොඩ සතුටුයි අපිට ලොකු දෙයක් ඒක. අපි මෙම රෝහලට වතුර ගත්තේ මේ ලිඳෙන්. ඒ වතුර අපිට බීමට සුදුසු නැහැ. අපිට ඇත්තටම අපි ගෙවල් වලින් වතුර අරගෙන ආවේ. ලෙඩෙක් අරගෙන එනකොට වතුර බෝතලයක්වත් අරගෙන එන්නේ නැති අවස්ථා බොහෝයි. බෙහෙත් ටිකක් බොන්නවත් අපේ වතුර බෝතලෙන් තමයි වතුර දෙන්නේ. ජීවනි එකක් හදන්න ගියත් වතුර නැති වුනහම අපේ වතුර බෝතලේ ඒ ලෙඩාට දීලා අපි තිබහි ඉන්න වෙලාවල් අනන්තයි අප්‍රමාණයි. ඒ ගැටලු විසඳා ගැනීමට අපි වතුර ටැංකියක් ගෙනල්ලා ලෙඩුන්ගෙන් සල්ලි එකතු කරලා අපි වතුර පුරව ගත්තා. මාසෙකට වතුර ටැංකි 3ක් විතර අපිට යනවා. රුපියල් 1500ක් වෙනවා එක ටැංකියක් පුරව ගන්න. ඒ වගේ ගැටලු රාශියකට අපි මොන දුන්නා. ඊට පස්සේ තමයි අපිට මේ ෆිල්ටරේ ලැබුණේ. ඇත්තටම දැන් සතුටු වෙනවා අපේ තියෙන අපහසුතා සියල්ලම සපුරා ගන්න හැකි වුණා. ලෙඩුන්ට උනත් දැන් ගෙවල් වලින් වතුර ගේන්නේ නැහැ. අපි උනත් වතුර ගේන්නේ අපිට සල්ලිත් ඉතුරුයි. අපි කාගෙන්වත් දැන් ආධාරයක් ගන්නෙත් නැහැ. ඇත්තට මේ ෆිල්ටරේ හින්දා. ජල පරිහාන පද්ධතිය අපිට ලැබෙන්න කලින් රෝගීන්ට අවශ්‍ය ජලය සපයා ගැනීමට රෝගීන්ට සහ කාර්ය මණ්ඩලයට විශාල පරිශ්‍රමයක් දරන්න සිද්ධ වුණා. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී ඇතුළත් වෙන රෝගීන්ට සහ දිවා කාලයේදී වුණත් ජලය සපයා ගැනීම ටිකක් අපහසුතාවයක් තිබුණා. නමුත් මෙම පද්ධතිය ලැබීම නිසා රෝගීන්ට සහ ජලය සැපයීම සඳහා කාර්ය මණ්ඩලයට දරන්න ලැබී වෙච්ච ඒ විශාල පරිශ්‍රමය 100%කින් අඩු වුණා.